හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න පොරොන්දු වුණු විදිහටම අලුත් වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලෝම මුණ ගැහෙන්න ආවා. අද ඉතින් ඉරිදා හින්දා ටිකක් ගෙදර වැඩ වැඩි දවසක්. ගෙදරට අඩුපාඩු වෙලා තිබුණ එළවලු තුන පහ බඩු ටිකක් ගෙනාවට පස්සේ තමයි දැක්කේ කළු කුඩු එක ඉවර වෙලා කියලා. ඉතින් කලින් හොදලා වේලලා තියපු කුළු බඩු ටික ගෙනත් තිබුණු හින්දා කළු කුඩු එක හදාගන්න එක ඉතින් එච්චර අමාරු වෙන එකක් නෑ. මොකද දැන් ඉක්මනින් දවල්ට උයා ගන්නත් ඕනනේ. අපි ප්‍රශ්න දවසක් හින්දා අපේ එළිය කුස්සියේම මේ වැඩේ පටන් ගන්න කියලා තමයි මං හිතුවේ. එහෙනම් යමුකෝ අපි කළු කුඩු එක හදන්න. කලින් හොදලා වේලලා තියාගත්තු කොත්තමල්ලි එතකොට සූදුරු මේ තියෙන මහදුරු අබ මේ පොඩ වගේ ගත්තාම ඇති. ඊළඟට මේකේ තියෙනවා කුරුඳු පොත්තු, එතකොට ගම්මිරිස්, සාදිකා, එනසල්, එතකොට එතන තියුණා කැකුළු වාටියකුත්. අපි මේකේ අර උකු ගතිය එන්න ඕන හින්දා කැකුළු වාටියකුත් ගන්න. ඒකට තව මේ වගේ පරිප්පු චුට්ටකුත් හරි වෙනත් මොනවා හරි ඇට జాතියක් වුණත් කමක් නෑ. මුං ඇට වගේ කඩල වගේ වුණත් කමක් නෑ. කරපිංච රම්පි ටිකක් මේ ටික ලෑස්ති කරලා තියාගන්න. පිළිපපත්තු කරලා ගමුකෝ. ටිකක් මේක තාච්චිය රත් වුණාට පස්සේ සරොම් අපි කොත්තමල්ලි ටික දාගමු. මේක වෙනදට අපි සාමාන්‍යයෙන් 3-5 බදින වෙලාවට වඩා ටිකක් කළු වෙන්න බෙද ගන්න ඕන. හොඳ සුවඳකුත් එනවා රන්වන් පාට වීගෙන එනකොට. අපි අමු 3-5 එක හදනකොට සාමාන්‍යයෙන් මේ ගානට වගේ බා ගන්නවනේ. හැබැයි මේක චුට්ටක් මේ වගේ ටිකක් කළු වෙන්න වගේ තියාගන්න ඕනේ. මොකද මේ කළු කුඩු එක හදනකොට මේක පාට තමයි වැඩිම වැදගත් වෙන්නේ. මේ ගානට විතර බා ගන්න. කුස්සියම සුවඳයි දැන් ඉතින් කොත්තමල්ලි බෙදනකොට. ඊළඟට අපි මේකට සූදුරු ඒකම මහදුරු ටිකක් මේකට එකතු කරගන්න. මොකද මේ දෙකම එකම ගානට වගේ බෙදෙන්න ඕනේ. සූදුරු ගන්න ප්‍රමාණයට වැඩිය මහදුරු චුට්ටක් අඩුවෙන් ගන්න. අපි කොත්තමල්ලි ගත්ත ප්‍රමාණයෙන් මේ 3න් එකක් විතර වගේ ප්‍රමාණයක් තමයි මේ සූදුරු මහදුරු එකතු කරගන්නේ. මට ඉස්සර වෙලා කියන්න බැරි වුණා අපිට උළුහාල් ටිකකුත් ගන්න ඕනේ. ඒක මට අරගන්න ඉස්සර වෙලා ඔයගොල්ලන්ට පෙන්නන්න බැරි වුණා. අතට උළුහාල් වලින් හොඳ සුවඳක් එනවා. අබ ටිකකුත් එකතු කරගන්න. ඊළඟට අපි අර ලෑස්ති කරගත්තු ඔක්කොම කුළු බඩු ටික මේවා අර බෙද ගත්තාම මේ කොටා ගන්න ලේසි. එතකොට සුවඳකුත් එනවා. ඒකට සම්ප කරපිංච ටිකක් හොඳට මැලවෙන්න මේ විදිහට තාච්චියට දාලා පොඩ්ඩක් කලවම් කරලා ගන්න. ඔයගොල්ලන්ට පොඩි ටිප් එකක් කියලා දෙන්නත් කැමතිම. මොකද මේ තව හොඳ සුවඳක් එන දෙයක් තියෙනවා. ගොඩක් කට්ටිය එහෙම මේ දානවා දන්නේ. හැබැයි මම කළු කුඩු හදනකොට ඒක එකතු කරගන්නවා. මේකට මේ ඔයගොල්ලෝ දන්නවනේ සුදු ලුණු කියන්නේත් අපිට කුළු බඩු වලට ඉතින් අත්‍යවශ්‍යම දෙයක් නේ.
හැබැයි ඒකේ සුවඳ ගන්න මම මේකට සුදු ලුණු පොතු ටිකක් මේ තියෙන්නේ. මේ සුදු ලුණු පොතු වලින් කලකොඩු එක හදනකොට හරි සුවඳක් දැනෙනවා. ඒ ටිකත් මේ විදිහට එකතු කරලා පොඩ්ඩක් බෙදෙන්න අරින්න. දැනටමත් හරි සුවඳයි. අපි හදාගන්න කලකුඩු එකේ උකු ගතිය හිටින්න තමයි මේ කැකුළු හාල් එකතු කරගන්නේ. ඇත්තට මේකට මේ මුං ඇට ටිකක් වගේ වුණත් තව දාගත්තට කමක් නැහැ. ඒකත් මේ වගේ පාටි ඉන්න හොඳ බැදගත්තට පස්සේ ඒක එකතු කරගන්න. සමහර කට්ටිය මේකට බැදපු පොල් එහෙමත් එකතු කරගන්න. හැබැයි මම පොල් එකතු කරේ නැහැ. මොකද මේ ටිකක් කල් තියාගන්න අමාරුයි. ඒකවල පොල් වල අර තෙතමනියත් එක්කලා මේ જાති දාගත්තාම ඇත්තටම ගොඩක් කාලයක් වුණා තියාගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඔයාලට පේනවනේ මේ ටික හරි ලස්සනයි. දැන් අපි මේ ටික කලවම් කරලා අපි බ්ලෙන්ඩර් කප් එකකට දාලා ඉවර වෙලා මේ රස්නේ තියෙද්දිම මේක දාගත්තාම කොටා ගන්න හරි පහසුයි. ඉතින් මගේ මේ කලකුඩු එකට හොඳ ඉල්ලුමක් තියෙනවා අපේ යෙල්ලා දෙන්නගෙන්, දුවගෙන්, එතකොට අපේ පුතාලගෙන්. මොකද මේක දාලා උයන කෑම කාපුවාම ඉතින් ඒගොල්ලෝ හොඳ කමෙන්ට්ස් තියෙනවා මට. මේ බලන්නකෝ. හොඳට පාට තියෙනවා. ඒ වගේම ඉතින් මේක මේ හරි සුවඳයි. අපි ඉතින් දැන් දවල් වෙලා හින්දා ඉක්මනින් ලියා ගන්නත් ඕනනේ. චිකන් එකකුත් හදාගමුකෝ දවල්ට කන්න. කලකුඩු දාලම. මේ තියෙන්නේ අපි හදාගත්තු කලකුඩු එක. මේකනොත් කන්ද දෙකක් විතර දාගත්තාම ඉතින් මාළුවකට ඇති. ලස්සනයි නේද පාට? පාට වගේම තමයි සුවඳත් හරිම සුවඳක් එනවා. ඒකම හොඳට මස් කරියගෙන සුවඳ අපි කඩෙන් ගන්න කෘතිම රසකාරක දාපු එහෙම දෙයකට වඩා ඇත්තටම හරිම විශ්වාසයෙන් කන්න පුළුවන් විදිහේ රසවත් ඒ වගේම ගුණයක් තියෙන දෙයක් තමයි. ඉතින් අපිට මේ කුළුබඩු කියන දෙක ඒ දේවල් අපිට ඉතින් නැතුවම බැරි දේවල්නේ. ඒකත් අපිම හදාගත්තු කුළුබඩු එකක් අපි ගාව තියනවා කියන්නේ අපි කන දේ අපේ දරුවන්ට දෙන දේ විශ්වාසයෙන් අපිට දෙන්න පුළුවන්. ඔන්න එහෙනම් දැන් දවල් කෑමත් ලෑස්ති. ඉතින් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.